මට මේක මේ බලන් ඉන්න බැරිකමට මම මේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුනේ. ගොඩාක් අය තමන්ගේ sexual orientation එක ආදරය කියලා පටලගෙන ඒගොල්ලන් වීඩියෝස් කරනවා, ලියනවා. දෙන නිර්වචන ගොඩාක් අය මේ ආදරය ගැන නෙමෙයි නිර්වචන දෙන්නේ. තමන්ගේ sexual orientation එක. එතකොට sexual orientation එක කියන්නේ එකක්, මේ ආදරය කියන්නේ එකක්. sexual orientation එක කියලා කියන්නේ අපි මොන වගේ යටද attract වෙන්නේ. ඒ කියන්නේ අපේ ලිංගික ආකර්ෂණය කියන එක. එතෙන් දැන් ගොඩක් වෙන රටවල් වල නම් ඇත්තටම දරුවන්ට හරි ටිකක් මේ ටිකක් වැඩිහිටිය පීරියනකොට ළමයි දන්නවා sexual orientation එක කියන්නේ මොකක්ද, එතකොට gender identity එක කියන්නේ මොකක්ද, ඒ වගේ දේවල් අපි දැනගන්න ඕනේ දේවල්. ආදරය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ආදරය හරි අපේ emotions හරි ගැඹුරට දැනෙන වෙන ලොකු සම්බන්ධතාවයක්. එතකොට සමහර අය ආදරය කියන එක නිකන් අර මේ එහෙම තමයි ආදරය කියන්නේ, මේ අර අද ගියා එක්කෙනෙක් එක්ක අද යාට යත් එක්ක හිටියා, යාව අපිට එපා වුණාට පස්සේ එහෙම තමයි ආදරේ එපා වෙනවා වගේ නිකන් හරි පටු තැන්වල ඉඳන් කතා කරනවා මේ ආදරය විවාහ ජීවිතය ගැන. විවාහ ජීවිතය ගැන කතා කරන ගොඩක් අයත් සමහරක් මේ මනෝවිද්‍යාව කතා කරන අය, මනෝවිද්‍යාව ඉගෙන ගත්තයි කියලා කියන අය, ඒගොල්ලොත් සමහර වෙලාවට මේ විවාහ ජීවිතය ගැන කියද්දී අසම්මත සම්බන්ධතා ගැන හරියට එම්ෆසයිස් කරනවා. එතකොට ඇත්තටම අසම්මත සම්බන්ධතා එම්ෆසයිස් කරන්න අවශ්‍ය නැහැ. විවාහ ජීවිතයක් කියලා කියන්නේ ඇත්තටම සාර්ථකව ගත කරන්න පුළුවන් එකක්. තමන්ගේ sexual orientation එක හරියට දන්නවනම්, තමන්ට හරි self realization එකක් තියෙනවනම්. මොකද අපි අපිව දැනගෙන අපේ sexual orientation එක මොකක්ද කියලා දැනගෙන අපි කෙනෙක් එක්ක ආශ්‍රය කරලා කතා කරලා ඇතිවන ආදරයත් එක්ක ගැඹුරු බැඳීමත් එක්ක ඇත්තටම ලස්සන විවාහ ජීවිතයකට යන්න පුළුවන්. මේ ඉතින් වෙලා තියෙන්නේ සමහරක් අය, දැන් සමහර අය ඉන්නවා sexual orientation එක ගත්තොත් සමහරක් අය ඉන්නවා ඒ තමන්ට ලිංගිකව එකතු වෙන්න නම් කෙනෙක් එක්ක එයාට ආදරය කරලා තියෙන්න ඕනේ. සමහරක් අය ආදරය තියෙන්න ඕනේ, ගැඹුරු සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ, බොන්ඩ් එකක් තියෙන්න ඕනේ. සමහරක් අයට එහෙම නැහැ. සමහරක් අයට ඕන කෙනෙක් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහර අය ඉන්නවා එහෙම ඕන කෙනෙක් එක්ක කියලා නැහැ. එක ජෙන්ඩර් එක බලපාන්න පුළුවන්. සමහරක් අයට එහෙම ලොකු හැඟීම් ඇති වෙන්නේ නැහැ. ඉතින් එහෙම ඔරියන්ටේෂන් ගත්තොත් එහෙම 15ක් විතර මම දන්න විදිහට 15ක් 12ක් 15ක් වගේ තියෙනවා. ඒක ස්පෙක්ට්‍රම් එකක් වගේ අර දෙදුන්නක් වගේ ඒක මෙහෙම එක එක විදිහට ඒක විසිරලා තියෙනවා. ඉතින් තමන්ගේ sexual orientation එක මොකක්ද, තමන් ආකර්ෂණය වෙන්නේ මොන වගේ කෙනෙක්ටද කියන එක තේරුම් ගැනීම තුල තමන්ට හරි සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නත් පුළුවන්, හෝ විවාහ ජීවිතයක් ගත නොකර ඉන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ අනේ හදිස්සියවත් මගේ sexual orientation එක හිතන්න මට එක මිනිස්සෙක්ගේ සෑහීමටපත් වෙන්න බැරි නම්, එක මිනිස්සයත් එක්ක යන කෙනෙක් නම් ඒක මම දන්නවනම් මම කසාද නොබැඳින්න ඕනේ. නමුත් එහෙම නැතුව එහෙම කෙනෙක් කසාද බැඳලා අර ගෙදර කෙනාවත් රවට්ටලා අනියම් සම්බන්ධතාවලට ගිහිල්ලා ඊට පස්සේ අර මනෝවිද්‍යාඥවරු හරි මනෝවිද්‍යාව ගැන කතා කරන්නයි කියනවා මේ අනියම් සම්බන්ධතා නිසා තමයි සමහර විවාහ ජීවිත රැකිලා තියෙන්නේ කියලා. ඒක රැකිල්ලක් වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ඇත්තටම පොඩි ප්ලාස්ටර් ගහලා බොරුවක ජීවත් වෙන එකක් තමයි වෙන්නේ. නමුත් ඇත්තට විවාහ ජීවිතයක් අකින්න ඕනේ නැහැ. Tamanට විවාහ ජීවිතයකට යන්න නැතුව ඉන්න තිබ්බා Taman එක දන්නවනම්. තමන්ට ඕනි මොන වගේ ජීවිතයක්ද කියලා තමන් කලින් දැනන් හිටියනම් එහෙම යන්න නැතුව ඉන්න තිබ්බා. ආදරය සහ රොමෑන්ස් කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. ආදරය හරිය මේ ඩීප් ඉමෝෂන් අපේ ගැඹුරු ඒ චිත්ත වේගත් එක්ක බැඳලා තියෙන දෙයක්. ඒක වෙනස්. ඒක ආදරය කියන්නේ හරියම මේ නිකම් මේ මිනිස්සෙක් එක්ක නිදාගත්තා ඊට පස්සේ මේ මිනිස්සයා වෙනස් වෙනවා, ඒ මිනිස්සයා එපා වුණා ඊට පස්සේ ආදරේ නෑ වගේ එකක් එහෙම නැහැ. ඒකයි මම මේ කියන්නේ මට මේ සමහර දේවල් දකිද්දි මේ දැන් මම ලංකාවේ නොහිටියත් ඇත්තටම දකිද්දි හරියට දුක හිතෙනවා මේ මිනිස්සු මේ ආදරය, විවාහය, මේ sexual orientation එක, එතකොට gender identity එක මේ හැම දෙයක්ම පටලගෙන කොහොම මේ අනාගෙන තමයි ආදරය කියන එක ගැන කතා කරන්නේ. ඉතින් ඇත්තටම ඕගොල්ලෝ ඊට පස්සේ කවුරු කෙනෙක් ආදරය ගැන කියනවා නම් එයා එහෙම ලොකුවට එයාගේ බේසික්, කියන්නේ එයාගේ knowledge එකක් එහෙම නැත්නම් එයාගේ education එකක් psychology පැත්තෙන් හරි ඒ සම්බන්ධයෙන් පැත්තෙන් එයාගේ අධ්‍යාපනයක් නැත්නම් එයාගෙන් ආදරය ගැන ඉගෙන ගන්න යන්න එපා. එයාගේ විවාහ ජීවිතය ගැන ඉගෙන ගන්න යන්න එපා. එයාගෙන් ඉගෙන ගන්න එයා ගැන. එයා කියන දේවල් වලින් එයා කියන්නේ එයා කවුද කියලා. එයා මම මෙහෙම කෙනෙක්, මට ආදරේ පේන්නේ විදිහ මෙහෙමයි, මගේ sexual orientation එක මෙහෙමයි කියලා තමයි එයා කියන්නේ. ඕන කෙනෙක් එහෙමයි.
දැන් අපි නවකතාවක ආදරය ගැන කියද්දී ඒ නවකතාවෙන් අපි ආදරය ඉගෙන ගන්න නැහැ. අපි නවකතාවෙන් ඒ නවකතාව රස විඳිනවා. ඒ නවකතාවේ ඉන්න චරිතවලට ආදරය දැනෙන විදිය, ලිංගිකත්වය දැනෙන විදිය අපි රස විඳිනවා. එහෙම තමයි අනිත් මිනිස්සු දැන් ඔය අනිත් ලංකාවේ සමාජයේ ආදරය කියන්නේ මෙහෙමයි, විවාහය කියන්නේ මෙහෙමයි කිය ඒ පදනමක් නැතිව, ඒ කියන්නේ ඒ ගැන හදාරපු නැති අය, මනෝවිද්‍යාව ගැන එහෙම හදාරීමක් නැති කෙනෙක් එහෙම ගැන ඒ ගැන කතා කරනවා නම් ඉතින් ඕගොල්ලෝ ඒ කතා කරන කෙනා ගැන ඒ කියන්නේ ඉගෙන ගන්න. කියන්නේ එයාගේ sexual orientation එක හරහා. ඒක ඕගොල්ලන්ගේ කරගන්න යන්නත් එපා. ඒක පොදු බවට පත් කරගන්න යන්නත් එපා. මේක ගැහැණු සමහරක් අය හිතනවා ගැහැණු අය මෙහෙමයි පිරිමි අය මෙහෙමයි කියලා. එහෙම හේකුත් නැහැ. මම දැක එක තැනක හවරේ කියනවා ගැහැණු අය ලිංගිකත්වය කියන එක ආදරෙත් එක්ක මිශ්‍ර කරගෙන ඉන්නේ. ඒගොල්ලන් අර එක ආදරේ කරලා තමයි ඒක කරන්නේ. එහෙම සම්පිරිමි කට්ටිය එහෙම නෙමෙයි කියලා. එහෙම එකක් නැහැ. එහෙම සමහර ගෑනු කට්ටියත් ඉන්න ඕන තරම් මේ කිසිම ආදරයක් නැතුව ඒ දේ කරන්න පුළුවන් අය කරපු අය ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ වගේම එහෙම නැති කට්ටියත් ඉන්නවා ගෑනු අය. ඒ වගේම පිරිමි අයත් ඉන්නවා. එහෙම නැතුව හරිම අවබෝධයෙන් ආදරය අවශ්‍යයි ඒ දෙයට කියලා කියන පිරිමියක් ඉන්න නැති අයත් ඉන්නවා. හැබැයි මේ කිසිම දෙයක් මම මෙයා මේක අරක හොඳයි මේක හොඳයි මේක නරකයි කියන්න බෑ. අපිට කිසි දෙයක් ජජ් කරන්න බෑ. මට කියන්න ඕනි උනේ sexual orientation එක කියලා එකක් තියෙනවා. ඒක සර්ච් කරලා බලන්න. තමන්ගේ sexual orientation එක ආදරය කියලා පොදු බවට පත් කරගෙන කවි ලියන්න ගිය තේරුමක් නැහැ. ඒ වගේ මේක දන්නේ නැති මිනිස්සු මේක තමයි ආදරය කියලා වටහාගෙන ඒක පොදු බවට පත් කරගෙන ඒක නියමයක් හදන්න බෑ. මිනිස්සු විවිධයි, මිනිස්සු විවිධාකාරයි. මිනිස්සු ආදරය දකින්න විදිය, ආදරේ මීනින්ග් එක ගන්න විදිය විවිධයි. ඒ වගේම sexual orientation එකත් එක එක්කෙනාට වෙනස්. හැබැයි තමන්ගේ sexual orientation එක හොයාගත්තු කෙනා ලස්සන සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා. ආදරේ ලස්සනට රස විඳිනවා. ඉතින් ඒ නිසා අර එක්කෙනෙක්ගෙන් සැහීමටපත් වෙන්නේ නැති එහෙම sexual orientation එකක් තියෙන කෙනෙක් ආදරය ගැන කවි ලියන්න ගත්තොත් ආදරේ වෙනම තැනකට වෙනම level එකට ගිහිල්ලා ඒක හරිම වැරදි විදිහට ඒක අර්ථ නිරූපණය වෙනවා. ඒ නිසා කාගේවත් කතන්දර වලින් කාගේවත් ඒ කවුරුත් ලියන දේවල් වලින් පොදු බවට පොදු නිර්වචනයක් පොදු අර්ථකථනයක් කරන්න යන්න එපා. ඒක හරිම ඉම්පෝටන්ට් දෙයක්. ඒකයි මම කියන්නේ මට බණී කට්ටිය මට බැන්නට කමක් නැහැ. බැනුම් අහන්න බලාගෙන තමයි කිව්වේ. මොකද බලන් ඉන්න බැරි කමට. ඉතින් ඒක හරිම වැදගත් දෙයක්. ලස්සන ජීවිතයක්, ලස්සන විවාහ ජීවිතයක්, ලස්සන ආදරයක් විඳින්න.